කොහොම තියන්නේ ඔන්න ඔයාලට අදත් අරන් ඇවිල්ලා තියෙනවා සෝල් ලෙවල් රැග්නරොක් එකේ ඊළඟ chapter එක. ඒ කියන්නේ අපි අද බලන්න යන්නේ 17 වෙනි chapter එක. ඉතින් පසුගිය කොටසෙන් වෙච්ච දේවල් මතක නම් සුමට පණිවිඩයක් එනවා. ඒ හරියන ඩීමන්ලා විසින් මිනිස්සු පැහැර ගන්නවා කියන එක. ඒ සඳහා උට ක්වෙස්ට් එකක් ලැබෙනවා. ඔන්න බේරා ගන්න යන්න. ඉතින් එහෙනම් බලමු යාළුවනේ අද එතන ඉඳන් කතාව මොකද වෙන්නේ කියලා. ඉතින් මේ පොඩි මතක් කිරීම කරන්නේ අද ඔයා මේ channel එකට එකතු වුණු යාළුවෙක් නම් ඔයා මේ සීරියස් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කැමති නම් ඔයාලට පුංචි දෙයක් කරන්න තියෙන්නේ මාව subscribe කරලා ඒ වගේම notification bell එක ක්ලික් කරලා තියාගන්න. අන්න එතකොට තමයි ඔයාට ඉක්මනින්ම මම දාන වීඩියෝ එක ඔයාගේ notification එක හරහා ගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යාළුවනේ ඕගොල්ලෝ මේ කතාව අවසානයේ හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකකුත් මතක ඇතුව දාගෙන යන්න. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. සූහෝ මේ පණිවිඩයත් එක්ක පුදුමයට පත් වෙලා ඉන්නේ. ඔන්න ඔතනට මේ දේ දැකලා බේරු වෙන්න පටන් ගන්නවා. බේරුව ඇවිදින් අහනවා ඇත්තටම මෙතන මොකද වෙන්නේ කියන එක. එතකොට සූහෝ විසින් මේ දේවල් පැහැදිලි කරන්න පටන් ගන්නවා. මේ හරිය මිනිසුන් පැහැර ගන්න ටීමල්ලා ඉන්නවා කියලා මට මේ සිස්ටම් එක කරා ලැබුණු පණිවිඩය ගැන සුන්නෝ කියන්න පටන් ගන්නවා. සූහෝ වැඩි වෙලාවක් කියන්න කලින් මේ දේවල් ගැන තේරුම් ගන්න පටන් ගත්තා. ඉදිරියේ තියෙන නපුරුකම නැත්තම් අවදානම සුන්නෝට තේරෙන්න පටන් ගත්තා. ඔහුගේ යාළුවා වන හියුගන්ට කියනවා දැම්මම මේ ගුහාවෙන් එළියට යන්න කියලා. ඒ වගේම සුන්නෝ සමුන් කරපු ගොබ්ලින්ලත් මෙයාව ආරක්ෂිතව එළියට අරගෙන යනකම් එයා පස්සේ යවන්න තීරණය කරනවා. නමුත් යන්න කලින් හියුගන් ප්‍රශ්නයක් සුහෝට යොමු කරනවා. ඔයා මොකද මෙතනින් පස්සේ කරන්න කියන එක ගැන හියුගන් සුන්නෝගෙන් අහනවා. සුහෝගේ බලාපොරොත්තුව වූයේ ස්ට්‍රයික් ටීම් එක පසුපස යන්නයි. කොහොම නමුත් මේ වන විටත් ඔවුන්ට සිදුවී කියන අනතුර ගැන සුන්නෝට කිසිම අවබෝධයක් නෑ. එලියට යන හියුගන් ඔහුට පොරොන්දු වෙනවා මේ ගැන හන්ට ඇසෝසියේට් එකට කියන්නම් කියන එක. කොහොම නමුත් සුහෝ එයාගේ හිතට ධෛර්යය ගන්නවා මේ දේ පසුපස හඹා යන්න. සුහෝ එයාගේ ෂැඩෝ පවර් එක භාවිතා කරලා කතා කරනවා ස්පිරිට් එක වන ග්‍රේට. නැවත වරක් ඔවුන් ඔවුන්ගේ බොන්ඩ් ස්කිල් එක යොදාගෙන එකිනෙකා ෆියුෂන් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සුන්නෝට හැම වෙලාවෙම භාවිතා කරන්න අවශ්‍ය වුණු ගට්ල දෙකත් එයාගේ අතට දාගන්න සුහෝ අමතක කරන්නේ නැහැ. සුන්නෝ එයාගේ කකුලට පීඩනය යොදමින් ඉදිරියට වේගෙන් ඇදෙන්න පටන් ගන්නවා. ගුහාවේ මේ පැත්තේ මෙහෙම වෙනකොට අනිත් පැත්තේ තවත් දේවල් වෙන්න පටන් අරන් තියෙන්නේ. ගුහාවේ වැගුරුණු ලේ මතින් සිරුරු ඇදගෙන යන ඩීමන් ඔහුගේ ගමනාන්තයේ වෙත මේ වනකොට ළඟා වෙලා මේ කාර්යය සාර්ථකව නිම කරපු ඩීමන් ඔවුන් හැඳින්වුවේ යංග වන් කියලා. කොහොම නමුත් මෙතන ඉන්න ඩීමන්ලා තුන්දෙනා මොහු කරපු කාර්යය පිළිබඳ ඒ වගේම මොහු පැමිණීමේ වේගය පිළිබඳ ඇගීමකට ලක් කරා. ඉතින් මේ වැඩේ මෙහෙම වෙනකොට මෙතන හිටිය අනිත් ඩීමන්ලා දෙන්න තවත් විවරයක් ඕපන් කරලා තිබ්බා. ඔවුන්ට අවශ්‍ය ඩීමන්ලා මෙතනට ගැනීමට මේ හන්ටර්ස්ලා මෙතනට ගෙනල්ලා තියෙන්නේ මේ ප්‍රොසෙස් එකේ පියුල් විදියට ඔන්න භාවිතා කරන්න. මේ හම්බුණු මිනිසුත් එක්ක මොවුන්ට මේ වැඩේ දැන් හරියාකාරව කරගෙන යන්න හැකියාව තියෙන බව තවත් ඩීමන් කෙනෙක් ඔහුගේ අනිත් ඩීමන්ලට පවසන්න පටන් ගත්තා. කොහොම නමුත් මේ දේවල් පිළිබඳ රහසක් තිබූ දේ අනිත් අයට හෙළි කරන්න පටන් ගත්තා. මේ දේ පවතින ඩීමන්ලා තුලයි. මේ දේ ඩීමන්ලාගේ රහසක්. ඒ වගේම මේ දේ නිර්මාණය කරන්න භාවිතා කරන්නේ මෑඩ් බඩ් පොයිසන් කියන රහසයි. ඒ වගේම මේ දේ හරහා අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙනවා ද ස්ටාර් පවුඩර් කියන බලගතු දේ. කොහොම නමුත් මේ මෑඩ් බඩ් පොයිසන් කියන දේ හරහා කෙනෙක්ගේ ශක්තිය ඉහළ නංවනවා. නමුත් ටිකෙන් ටික ඔහුගේ ශක්තිය නැත්නම් ඔහුගේ රුධිරය මේ හරහාම විනාශ කරන්න පටන් ගන්නවා. නමුත් අපිට පුළුවන් වුණා මේ දේ හරහා තවත් දෙයක් හඳුනා ගන්න. ඒ කියන්නේ මේකේ අතුරු ප්‍රතිඵලයක් වන මේ සතෙන්ම ගිනිගන්න පටන් ගන්නවා. ඒ දේ හැඳුන්වුවේ හෙල්පය කියලා. ඉතින් මෙහෙම වෙනසකට භාජනය වෙන සතුන් විස්පර්ලා කියලා හඳුන්වනවා. මේ ගින්දර භාවිතා කරලා අපිට පුළුවන් වෙනවා එසන් ස්ටෝන් එකක් ඩීමන්ලා ලේ හරහා ගිල්ලුව විට මෙන්න මේ ස්ටාර් පවුඩර් කියන දේ නිර්මාණය කරන්න. ඉතින් මේ දේට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඇපොස්ටර්ස්ලාට කියන එක අමතක කරන්න හොඳ නෑ. උන් තමා අපිට මේ විදියට මේ දේවල්
නිර්මාණය විදිහ පෙන්නලා දුන්නේ. ඒ වගේම මොහුන්ට අපි කෘතඥ වෙන්න ඕනේ. මොකද low level rank අපි වගේ ජීවීන්ටත් හැකියාව තියෙනවා දැන් ශක්තිමත් ජීවීන් වෙන්න. කොහොම නමුත් මේ කතාවල අවසාන වෙනකොටම ඔවුන්ට තවත් අමුතු ප්‍රශංසකයක් දැනෙන්න පටන් ගත්තා. අනික් ඩීමල්ලා අර යංග වන්ගෙන් ඇහුවා ඔයා හැමෝම විනාශ කරේ නැද්ද කියන එක. මේ වන විටත් ඔහු ළඟටම ළඟා වී ඇති බව ඔවුන්ට තේරෙන්න පටන් ගත්තා. එක පාටම ඔවුන් ඉදිරියේ තිබ්බ දොර හැරිසික් වෙලා ඔවුන්ගේ දිසාවට එන්න පටන් ගත්තා. සුන්නෝගේ කකුලේ ප්‍රහාරය බලවත් වීමෙන් දොර මේ වන විටත් විනාශ කළා හමාරයි. ඔවුන්ගේ දිසාවට එන්න දොර යංගවන් ඉදිරියට පැමිණ ඒ විනාශ කළක් දැමුවා. සුහෝ දැක්ක ඩීමල්ලටත් හිතාගන්න බැරි වුණා මේ කවුද කියන එක. එයා ඩීමන් කෙනෙක්ද කියන එක සැක කරන්න පටන් ගත්තා. කොහොම නමුත් සුනෝට දැක ගන්න පුළුවන් වුණා එයාට පිටිපස්සෙන් එල්ලී තිබෙන ගිනි ගන්නා මල සිරු කීපය. සුනෝ මේ දිහා බලලා තේරුම් ගන්න පටන් ගත්තේ මේ දේ මොකක්කෝ ආගමික දෙයක් කියන එකයි. සුනෝට නැවත වරක් සිස්ටම් එකේ නෝටිස් එකක් ආවා. එහි සඳහන් වුණේ තාමත් සර්වයිවර්ස්ලා 7 දෙනෙක් ජීවතුන් අතර ඉන්න බවයි. සුනෝ මේ දේවල් දිහා පිරික්සමින් ඉන්නකොට සුනෝට නොදැනීම ඩීමන් කෙනෙක්ගේ ප්‍රහාරයක් ඔහුගේ බෙල්ල ආසන්නයට පැමිණ හමාරයි. සුනෝට කරන්න දෙයක් නැති වුණත් ඔහුට පුළුවන් වුණා ඔහුගේ වේගය භාවිතා කරලා ඉක්මනින්ම මේ ප්‍රහාරෙන් වළකා සිටින්න. මේ දේ දැකපු ඩීමනුත් පුදුමයට පත් වුණා. කොහොමද මේ වගේ හැකියාවක් තියෙන්නේ කියන එක. නැවතර සුනෝ යාගේ අතට ශක්තිය අරගෙන උපරිම හයිය යොදා මේ සත්‍යයට පහර දෙන්න පටන් ගත්තා. සත්‍යයා මේ පහර ඔහුගේ කඩුවෙන් වැළැක්වුවත් පහරේ තියෙන බලවත්කම නිසාම මේ සත්‍යයා වේගෙන් පිටිපස්සට ඇදෙන්න පටන් ගත්තා. මේ දේවල් දිහා බලන් හිටිය අනිත් ඩීමන්ලා දෙන්න තේරුම් ගත්තා මොනතරම් බලයක් උන්වහන්ට තියෙනවද කියන එක. ඔවුන් ඔවුන්ගේ ස්ටාර් පවුඩරුත් මේ වෙලාවේ භාවිත කරන්න පටන් ගත්තා. මේ අතර සුන්නෝසා අනානික් ඩීමන්ගේ සත්තන එන්න උග්‍ර අතර පාත වුණා. කොහොම නමුත් විශාල ශබ්දයකින් ඇහුණා අනිත් ඩීමන්ට පස්සට වෙන්න කියන එක. ඒ සමගම සුන්නෝගේ දිසාවට විශාල අතක් වෙල්ල වෙන්න පටන් ගත්තා. කොහොම නමුත් සුන්නෝ මේ දිහා බලන් හිටිය නිසා ඔහුට පුළුවන් වුණා සෙනුකෙන්ගේ පහරෙන් වැළකෙන්න. අනිත් ඩීමල්ලත් මේ සටනට මෙතනදී එකතු වෙන්න පටන් ගත්තා. ඒ පහරෙන් ගැලවුණු සුන්නෝ ඔහු හිතාගත්තේ ඒ පහරෙන් බේරුණා කියා. නැවත වරක් තවත් ඩීමන් කෙනෙක් සුන්නෝගේ පිටිපස්සේ ඉඳන් ඔහුට පහරක් එල්ල කරා. ඩීමන්ගේ අතේ ගැබ්බෙලා තිබුණේ අකුණුවල ශක්තියයි. සුන්නෝ බේරෙන්න උත්සාහ කරත් ඔහුට නොහැකි වුණා මේ පහරෙන් බේරෙන්න. සුන්නෝට සම්පූර්ණයෙන්ම මේ පහර එල්ල වුණා. පහරේ බලවත් වීම නිසා සුන්නෝට කිසිම දෙයක් කරගත නොහැකි වුණා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් අනිත් ඩීමන් ඔහුට ඍජුවම පහරක් එල්ල කරන්න පටන් ගත්තා. සූහෝට තේරුණා මේ දෙයින් ගැලවීමක් නෑ කියන එක. සුන්නෝට පුළුවන් වුණා එයාගේ කටහඬ අවදි කරන්න. කටහඬ අවදි කරලා එයා කතා කරා එයාගේ ෂැඩෝ හමුඩාවට. රයිස් සූහෝගේ ශරීරයෙන් එළියට පැමිණෙන ගොබ්ලිනට හැකිය වුණා ඩීමන්ගේ ප්‍රහාරය මදකට නවත්තන්න. සූහෝ අල්ලන් හිටිය ඩීමනුත් මේ දේ දැකලා පුදුමයට පත් වුණා. සූහෝ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනට අරගෙන මෙම ඩීමන්ව ඈතට විසි කරා. කොහොම නමුත් මේ වෙච්ච දේවල් එක්ක ඔවුන් අතර කතා බහක් ඇති වුණා. ඩීමන්ලට තේරුම් ගන්න පුළුවන් වුණා මේ දේ ෂැඩෝ ඔෆ් ඔතොරිටි කියන දේ. ඒ වගේම ඔහු තේරුම් ගත්තා ෂැඩෝ මෝනාක්ට විතරයි මේ දේවල් කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒ වගේම ඔවුන්ට මේ සිද්ධිය සිහිපත් කරන්න වුණා ඔවුන්ගේ රිලම් එකේ වෙච්ච අවාසනාවන්තම දවස. කොහොම නමුත් ඔහු ෂැඩෝ මෝනාක් එක්ක මොහු සත්තන්න පටන් ගත්තත් ඔවුන්ට තේරුණා මොහු ඒ තරම් බලවත් කෙනෙක් නෙමෙයි කියන එක. ඒ දෙන් තුලින් මොවුන් තේරුම් ගත්තේ මේ ඉන්නේ රියල් ෂැඩෝ මෝනාක් නෙමෙයි කියන එක. ඉතින් මොවුන් නැවත වරක් මොහුට පහර දෙන්න පටන් ගත්තා. මේ දේවල් මෙහෙම වෙනකොට සුන්නොත් මේ දේවල් ගැන වෙනම විදියක හිතන්න පටන් ගත්තා. මොකද මේ එක්කෙනෙක්වත් බ්‍රොකී තරම් ශක්තිමත් නෑ කියන එක සුන්නොට මේ වන විටත් තේරලා තියෙන්නේ. නමුත් මේ තුන්දෙනා එක්ක එකට සටන් කරන එක අමාරු කියන එක සුන්නෝ ඒ වගේම දැනගත්තා. සුන්නෝට තේරුණා ඔහුගේ මාන ෂේ වෙලා යනවා කියන එක නැවත නැවත මේ ගොබ්ලින්ලා ගෙන්වා ගැනීමෙන්. සූහෝ මේවා ගැන හිතමින් මතක සයුරක පැටලෙන පටන් ගත්තා. අන්න ඒ වෙලාවේදී සුන්නෝ
සුන්නෝට මතකුණා බේරුසා ඔහු අතර සිදුවුණු කතා බහක්. සුවෝගේ හිත ඇදිගෙන ගියේ බොකිගේ මරණය වෙතයි. සුවෝට අවශ්‍ය වුණා ඔහුගේ ශරීරය විනාශ නොකරන්න. ඉතින් මේ තීරණය ගැන බේරු විසින් අහන්න පටන් ගත්තා. සුන්නෝ කියා සිටියේ ඔහුගේ අවසාන මොහොතේදී ඔහුට අවශ්‍ය වුණේ මේ ඉතාරම්ට විරුද්ධව සටන් කරන්න. මොකද මේ වන විටත් ඔහු සිටියේ ඔහුගේ ග්‍රහණයට නතු වෙලා. ඉතින් ඔහුට අවශ්‍ය වුණේ අන්තිම මොහොතේදී ඔවුන්ට විරුද්ධව සටන් කරන්න. මම හිතනවා කෙදින හෝ දවසක මගේ ෂැඩෝ ඔතොරිටි හරහා මෙයාට ආයි නැවතවරක් මේ ඉතාරම්ලට විරුද්ධව සටන් කරන්න හැකියාව ලබා දෙයි කියන එක. අන්න ඒ දේ නිසා මෙයාව අපි ආරක්ෂිතව තැනක රඳවා තියාගමු. මගේ ෂැඩෝ ඩැන්ජන් එක තුල කොහොම නමුත් මට මේ දේ කරන්න ග්‍රේවත් කැමති කරගන්න වෙනවා. මොකද ඔහු තමා මොහුගේ බාරකාරයා. එතනට පැමිණියේ ග්‍රේ සිනාසුන් මුහුසෙන් සුන්නෝ සමග ඒ දේට එකඟ වෙන්න පටන් ගත්තා. මේ දේවල් පස්සේ සුන්නෝ තීරණයක් ගත්තා ඔහුව නැවත කැඳවන්න හොඳ වෙලාව දැන් කියලා. සුන්නෝයාගේ අතුර අරගෙන ෂැඩෝ ඩන්ජන් එක ඕපන් කරා. සුන්නෝයාගේ හිතට එකඟව කතා කරලා බ්‍රොකීට මෙහෙම කියන්න පටන් ගත්තා. ඔයාට chance එකක් තියෙනවා මේ දේ වෙනුවෙන් සටන් කරන්න. ඔයාගේ කොහේව ආශාවක් තියෙනවා නම් මේවන්ට විරුද්ධව සටන් කරන්න. ඔයාට දැන් සටන් කරන්න පුළුවන් කියන එක සුන්නෝ දැන්නුවා. ඒත් එක්කම සුන්නෝ වෙනදා වගේම ඔහුගේ කටාඩි රයිස් කියන එක පැවසුවා. ෂැඩෝ ඩන්ජන් එක පුරාම මේ අඳුරු බලය ගමන් කරන්න පටන් ගත්තා. සෙවනලි වලින් සැඟවුණු මේ අඳුරු බලය කෙලින්ම ගිහින් අතර උනේ බ්‍රොකී ගාව. බ්‍රොකීගේ ශරීරය වටා සෙවනලි ගමන් කරන්න පටන් ගත්තා. අර මාර්ගයේ ඔස්සේ සෙවනලි නැවත සුන්නෝ ගාවට පැමිණෙන්න පටන් ගත්තා. ඒ අතර සැඟවුණු ඌර්කෙක් වගේ විශාල සත්ත්වෙක් සෙවනලි වලින් සුහෝගේ ඉස්සරහා මතු වුණා. පැමිණුණු සත්ත්වයා විශාල හඬකින් මුළු පළාතම දෙවරක් කරන්න පටන් ගත්තා. ඒ දේ හරහා සුන්නෝ අසපු දෙයට එකඟ වුණා කියන එක මේ දේෙන් පැවසුවා. මේ දේ දැකපු ඩීමල්ලා මේ කවුද කියන එක හරියටම හඳුනා ගන්න පුළුවන් වුණා. ඔවුන් පුදුමයෙන් වගේ ඔවුන් අතර කතා බහක් ඇති වෙන්න පටන් ගත්තා. මොහු නේද මේ හයිනා බ්‍රුකීව පරාද කරපු එක්කෙනා කියන එක. කොහොම නමුත් සුන්නෝට දැන් සටන් කරන්න තරම් කට්ටිය ඉන්නවා. මේ අතර සුන්නෝයාගේ කට්ටිය ගණන් කරලා සටනට සැරසෙන පටන් ගත්තා. නමුත් ඔහුට බේරු ගණන් කරන්න අමතක වුණු ගැන බේරු මෙතනදී මතක් කරා. මේ දෙයින් පසුව සුන්නෝ ඇතුළු පිරිස ද්‍රීමලට විරුද්ධව සටන පටන් ගත්තා. ඒත් එක්කම පරිසරය වෙනස් කරමින් අමුතු දෙයක් එතන වෙන්න පටන් ගත්තා. විවෘත කරපු දිවාරයේ තොරින් යම්කිසි කෙනෙකු මෙතනට එන පටන් ගත්තා. ඔහු ගෑනු කෙනෙකි. ඔන්න ඔතනින් යාළුවනේ මේ chapter එක අද නිමවට පත් වෙනවා. එහෙනම් හෙට බලමු අපි කොහොමද සුවෝ ඇතුළු කට්ටිය මේ ඩීමලට විරුද්ධව සටන් කරන්න කියන එක. ඒ වගේම යාළුවනේ ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරගෙනත් ඒ වගේම like එකක් දාන්න, comment එකකුත් දාන්න, අඩුපාඩු කියන්න. මේ දේවල් අමතක කරන්නත් එපා යාළුවනේ. එහෙනම් යාළුවනේ අපි ඉක්මනටම ආයෙ හම්බෙමු.